ඉතින් ජීවිතයේ අද ඉන්න තැන ගැන බලනකොට කොහොමද ජීවිතය අපසට හැරිලා බලද්දී හිතෙන්නේ? ඔව් ආපු ගමන ගැන ගොඩාක්ම සතුටුයි. මොකද දැන් සමහර අවස්ථාවල මට තේරෙනවා දැන් මාං මේක කරගෙන යන එක ඇක්සෙප්ට් කරන්නේ නැති අවස්ථා තිබුණා. පෞල් පසුබිම තුලත් රයිට් මම මේක කරලා මේ වගේ තැනකට එන්නේ නැති වෙයි කියලා හිතපු අවස්ථා තිබුණා. ඊට අමතරව දැන් මමකට මම සෝෂල් ඩාන්සින් කරගෙන හිටියේ. මම ඊට පස්සේ පාටි ඩාන්සින් කියලා පටන් ගත්තා. බයිලා ෆ්‍රී ස්ටයිල්. එතනදිත් මම පැහැදිලිවම දන්නවා සමහර අය මේ උපහාසාත්මකව මන් දිහා බැලුවා. ඒක ගැන කතා කරා. ඉතින් ඒත් මම ඒවා කිසිම දෙයක් ඉතින් කෙයා කරන්නේ නැතුව මගේ ගමන මං අරගෙන ආවා. ඉතින් මං ඇත්තටම සතුටුයි. දැන් ඒක මම අත්දකින්නේ මොකද දැන් ඔය ක්ෂේත්‍රයට තව ගොඩක් අය නියැලෙනවා. දැන් මේ ට්‍රෙන්ඩ් එකට ද පාටි ඩාන්සින් කියන එකට ඔය බයිලා ෆ්‍රී ස්ටයිල් උගන්වන්න ඩාන්සින් කරන වෙනත් ඩාන්සින් මානයන් උගන්වගෙන ඉන්න අය මේ ක්ෂේත්‍රයට යොමු වෙනවා පේනවා. ඉතින් ඒක මම හොඳ දෙයක් කරපු නිසානේ. නැත්නම් ඒක සෙට් වෙන්නේ නැත්නම් ඒක කවුරුත් කරන්නේ නැහැ. ඉතින් ඒ ලංකාව ඇතුලේ නර්තන ක්ෂේත්‍රයේ නර්තන පාසල් තුල යම්කිසි වෙනසක් ඇති කරවන්න ඒගොල්ලන්ගේ පොඩි ඒගොල්ලන්ගේ ඇන්ගල් එක පොඩ්ඩක් වෙනස් කරවන්න මට පුළුවන් වුණා කියලා මං හිතනවා. හරි මොකද්ද ජීවිතයේ අවසාන බලාපොරොත්තුව? අවසාන බලාපොරොත්තුව දැන් ඩාන්සින් වල මම හිතන්නේ මම මැද තැනකට ඇවිල්ලා ඉන්නවා කියලා මගේ ලයිෆ් එකේ. ආරම්භය නෙවෙයි. ඉතින් මට ලස්සන ආරම්භයක් තියෙනවා. මම ලස්සනට ඉගෙනගෙන ඊට පස්සේ මම තව ගුරුවරු යටතේ නර්තන උපදේශකවරයෙක් විදිහට කටයුතු කරලා ඒ ලබාගත් අත්දැකීම් එක මම මගේ ගමන ලස්සනට පටන් අරන් තියෙනවා. ඉතින් දැන් අවුරුදු 14කට මම උගන්වන්න පටන් අරන් අවුරුදු 19කට වඩා මම පරණ මම ඩාන්සින් කරන්න පටන් අරගෙන. ඉතින් මං හිතනවා මේක ටිකක් මගේ මැද. තව අවසානයක් තියෙයි ඉස්සරහට. ඉතින් අර ආරම්භයේ වගේ මම ලස්සනට මේ මැද කොටසත් කරගෙන යනවා. ලස්සන අවසානයකුත් තියන්න තමයි බලාපොරොත්තුව. ඉතින් තව අවුරුදු 20කින් මොනවා වෙයිද කියලා ඇත්තටම මගේ ලයිෆ් එකේ දැන් අර 20කට කලින් මං අද මෙතන ඉඳගෙන හිතුවේ නෑ වගේ. දැන් හිතන්නත් බෑ ඉස්සරහදී ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක. මම බොහොම අර සරලව අර නිදහසේ ජීවත් වෙන්න කියන්නේ හම්බ කරන්න ඕනේ. මං කැමති නෑ පීඩනයකින් හම්බ කරන්න. මහන්සියලා හම්බ කරන්න තමයි කැමති. ඒ කියන්නේ දැන් මගේ ජීවිතය වුණත් මම හදාගෙන නැහැ. මට පීඩනයකින් හම්බ කරන්න ඕන වෙන තැනකට. ඒ කියන්නේ ණය වෙලා එක්කෝ ගෙවල් හදලා එහෙම නැත්නම් වාහන අරගෙන මට දරා ගන්න බැරි ආර්ථිකයක හිර වෙලා රයිට් එහෙම ජීවිතයක් මම ගත කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා හරිම නිදහස් ඒ ජීවිතේ. ඒ වගේම ඉස්සරහටත් ඊටු ටිකක් ඉතින් කාටත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ වැඩේ කරගෙන ඉඳලා ජීවිතේට සමු දෙන්න තමයි.